හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම අද මම අරගෙන ආවේ ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් අඩු වියදමකින් හදාගන්න පුළුවන් රසම රස කෑම රෙසිපි එකක්. මේක උදේට තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම රැයට සැහැල්ලු ආහාරයක් ගන්න අයටත් මේක ගොඩාක්ම වැදගත් වෙයි. මේ වගේම එකක් කෑවම හොඳට බඩ පිරෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිලෙන්න අරගන්න. මෙතන තියෙනවා තඹගත්තු පාස්තා ටිකක්. මේ පාස්තා ටික පහුවදා තමයි තඹගatti. ඉතුරුන ටික මම ෆ්‍රිජ් එකෙන් තියලා අරගත්තේ. ඔයාලට නූඩ්ලස් ටිකක් උනත් ගන්න පුළුවන්. මෙතන තියෙනවා ගාගත්තු චීස් ටිකක්. චීස් ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පොඩ්ඩක් තිබුණොත් හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ වගේ ටිකක් අරගන්න. මෙතන තියෙනවා කපාගත්තු ලුණු ටිකක්, ලීක්ස් ටිකක් තියෙනවා, කරපිංච කොළ ටිකක් තියෙනවා. ඔයාලට ගෙදර තියෙන නම් අමු මිරිස් ටිකක් කපලා ගන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය ලොකු බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි මේස හැඳි 3ක් දාගන්න. දැන් ඒකට බිත්තර එකක් කඩලා දාගන්න. ඔයාගේ රසය අනුව ලුණු දාගන්න. දැන් මේ ටික පොඩ්ඩක් කලවම් කරගන්න. එතකොට ඔයාට දිය කරගන්න ගොඩක්ම ලේසි. දැන් වතුර පොඩ දාලා මේක ටිකක් දියාරුවට හදා ගන්න ඕන. මට වතුර ඕන උනේ මිලිලීටර් 100යි. ඔයා මේක පොඩ දාලා ටිකක් දියාරුවට හදා ගන්න. පෑන් කේක් හදනවා වගේ දියාරුවට නෙවෙයි, ඊට වඩා පොඩ්ඩක් thickness එකකින් වැඩි වෙන්න ඕන. දැන් හරි දිය කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ ඝන බැට එකක් තියෙන්නේ. ඔයත් මෙන්න මේ විදිහටම දිය කරගන්න. මෙන්න මේ වගේ දියාරුවට. පොඩි කෑලි තියෙනවා. ඒ වුණාට කමක් නැහැ. අපි මේක රොටියක් වගේ හදාගන්න නිසා මේ බලන්න. මෙන්න මේ වගේ දියාරුවට හදාගන්න. දැන් මුලින්ම පෑන් එක ලිපේ තියලා තෙල් චුට්ටක් දාගන්න. ඒකට කපාගත්තු ලුණු ටිකක් දාගන්න. කරපිංච කොළ ටිකක් දාගන්න. ඒ ටික චුට්ටක් බෙදෙන්න තියලා පොඩියට කපාගත්තු ලීස් ටික දාගන්න. ඒ ටික චුට්ටක් ටෙම්පරාදු වෙන්න තියාගන්න. ලුණු චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයා තඹගත්තු නූඩ්ලස් හෝ පාස්තා ටිකක් දාගන්න. දැන් ඔයාගේ සැර අනුව කෑලි මිරිස් කුඩු කහ කුඩු චුට්ටක් එකතු කරගන්න. මම පාස්තා අරගත්තේ නූඩ්ලස් පැකට් තිබුණේ නැති නිසා ඔයාට මැගි නූඩ්ලස් පැකට් එකක් ගන්න පුළුවන් මේ කෑම එක හදාගන්න. දැන් මේ ටික පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙන්න මේ විදිහට. දැන් මම මේකට chili sauce එකෙන් චුට්ටක් එකතු කරගන්නවා. මේ තියෙන ගිය සතියේ මම හදාපු chili sauce එක. ඔයාලට මම මේ වීඩියෝ කරගෙන ආවා බත් එකක් හදාගන්න විදිහ. ඔයාලා බලන්න ඉති කියලා හිතනවා. ඉතින් ඒකෙන් චුට්ටක් මම එකතු කරගත්තා. ඒක චුට්ටක් ඝන වැඩි වෙලා තියෙනවා ෆ්‍රිජ් එකේ තියාගත්තු නිසා. ඉතින් හරිම ලේසි මේ විදිහට හදලා තියාගත්තාම මේ වගේ කෑම පොඩි කෑම හදාගන්න පුළුවන් උදේට. දැන් ඒ ටික ටෙම්පරාදු කරගෙන ඉවරයි. ඒ ටික වෙනම අරගන්න. නැවත තෙල් චුට්ටක් දාගෙන ඔය හදාගත්තු බැට එකෙන් ටිකක් මෙන්න මේ විදිහට දාගන්න. රොටියක් හදාගන්න පුළුවන් විදිහට. මේ රොටිය පොඩ්ඩක් ඝන කමින් වැඩි වෙන්න ඕන. දැන් උඩ සුදු පාට ගතිය නැති වුණාට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. දෙපැත්ත මාරු කර ගන්න නැතුව පුච්ච ගන්න. මේ විදිහට තප්පර 30ට දෙපැත්ත මාරු කරලා පුච්ච ගන්න. දුබුරු පාට වෙනකම්ම පුච්ච ගන්න එපා. බිත්තරයක් දාගත්තු නිසා හරිම සොෆ්ට් එකට තියෙනවා මේ රොටිය. දැන් හරි. දැන් චීස් ටිකක් දාගන්න. ඔයා දැන් දකින්න ඇති දෙපැත්ත දුබුරු පාට වෙලා තිබුණේ නැහැ. නමුත් රොටිය හොඳට තැම්බිලා තියෙන්නේ. චීස් ටිකක් මුලින්ම දාලා ඊට පස්සේ හදාගත්තු නූඩ්ලස් එකෙන් ටිකක් දාගන්න. ඊට පස්සේ නැවත චීස් ටිකක් දාගන්න. අපි වැඩිපුරම චීස් එකතු කරගන්නේ රසයෙන් වැඩි කරගන්න සහ දැන් මේක අපි දෙකට නවලා තමයි රොටිය හදාගන්නේ. එතකොට චීස් ටික දිය වෙනකොට අර දෙකට නවන නිසා රොටිය ගානට සෙට් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දෙකට නවන්න. දැන් හරි. දැන් ඔයාට පුළුවන් මේක දෙපැත්ත දුබුරු පාට වෙනකන් මාරු කර පුච්ච ගන්න.
බලන්න මේ රොටිය හදන්න ගොඩක්ම තෙල් ගියෙත් නැහැ. ඔයා දකින්න ඇති තෙල් බොහොම පොඩ්ඩක් මම දාගත්තේ. ඉතින් උදේට ගොඩාක්ම හොඳයි පොඩි දරුවන්ටත් දෙන්න. ඒ වගේම කවුරු හරි පොඩි රෙස්ටෝරන්ට් එකක් කරනවා නම් උදේ කෑමක් විදිහට මේ වගේ එකක් හදලා දෙන්න පුළුවන් ප්ලේට් එකක් සමග. ඉතින් මේක හරිම ලේසි. වැඩි වියදමක් යන්නෙත් නැහැ. අඩු වියදමකින් කරගන්නත් පුළුවන්. ඒ වගේම රැයට ඩයට් කරන අයට මේක හරිම සැහැල්ලු කෑම වේලක්. මේ වගේ එකක් කෑවම හොඳට බඩ පිරෙනවා. දැන් මේ විදිහට දෙපැත්ත මාරු කර කර ලස්සන පාටක් වෙනකම් පුච්ච ගන්න. ගොඩාක් වෙලා එක පැත්තක් තියන්න එපා. ඉක්මනින්ම මාරු කර ගන්න ඕන. දැන් ඔයාලට පේන ඇති මේක ලස්සන පාටක් වෙලා තියෙනවා. තව රොටිය දෙකකට මිශ්‍රණය ඉතිරි වෙලා තියෙනවා. බලන්න බොහොම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගියේ. පාන් පිටි මේසෙදි 3යි ගියේ බිත්තර 1යි. ඉතින් හරිම ලේසි හදාගන්න උදේට ගොඩක්ම වැදගත් මේක. අනිවාර්යයෙන්ම ඔයා try කරලා බලන්න. ලොකු කෙනෙකුට නම් මේ එකක් ප්‍රමාණවත්. අවුරුදු 10 12 ළමයිට නම් මේකෙන් භාගේ හොඳටම ප්‍රමාණවත්. ඉතින් ගොඩාක්ම රසයි. චීස් රසට ඇත්තටම මේ කන්න පුළුවන් උදේට. ඒ වගේම රැටත් මේක ගොඩක්ම වටිනවා. ඔයත් අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. ඉතින් ඔයා දන්න කියන යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ගොඩාක්ම රසයි ඇත්තටම කියනවා නම් ගෙදර හැමෝම කිව්වා ගොඩක්ම රසයි කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරන්න. ඊට පහලින් තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. වීඩියෝ එක like කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.